හයි යාළුවනේ කටුගොඩ හාවස් තුලින් අද ඔයාලට පෙන්වන්න යන්නේ මහ පරිමාණ සහල් කර්මාන්ත ශාලාවක සහල් ඇසුරුම්කරණය කරන්නේ කොහොමද කියලා මේක සාමාන්‍ය යන්ත්‍රානුසාරයෙන් තමයි මහ පරිමාණයෙන් කරන මේ සහල් කර්මාන්ත ශාලාව තුළ සහල් ඇසුරුම්කරණය කරන්නේ. මේදී මිනිස් ශ්‍රමය යොදාගන්නේ බොහොම සීමිතව. සියලුම කටයුතු සිදු වෙන්නේ රොබෝ යන්ත්‍ර මගින්ම තමයි. මේදී සහල් ඇසුරුම් කිරීම සඳහා අවශ්‍ය සහල් උර මේ ස්ථානයේදී ගෙනත් තියලා තියෙනවා. ඒක ඒ සහල් උර මෙම යන්ත්‍රය මගින් අතුලට අරගන්නවා. මෙතන පෙනෙන ආකාරයට ඉන්පසු ඒ ඇතුළට අරගන්න සහල් උරය මෙම ස්ථානයේදී සහල් පිරීම සඳහා යොමු වෙනවා. මෙහිදී ස්වයංක්‍රීයව සහල් මෙම උරයට සහල් පිරෙනවා. එහිදී අවශ්‍ය ප්‍රමාණයට දත්ත ගබඩා කරලා තියෙන සහල් කිලෝ 10ද 20ද ඒ අවශ්‍ය ප්‍රමාණය. එම ඉහළ කොටස තුල තමයි සහල් ගබඩා කරලා තියෙන්නේ. එයින් අවශ්‍ය ප්‍රමාණයට සහල් උරේට සහල් ලැබෙනවා. මෙතන ස්වයංක්‍රීයව ලැබෙන්නේ. ඒ සහල් පිරෙන ලද සහල් උර අතුලත බෙල්ට් එක ආධාරයෙන් මෙම ස්ථානයට එනවා. මේ ස්ථානයේදී සහල් උරය ඉහළ මැෂ්මන්ට් එක ලැබෙන එකත් ස්වයංක්‍රීයව තමයි යෙදෙන්නේ. ස්වයංක්‍රීයව මෙතන සහල් උරය කට මැෂිමට ලක් වෙනවා. මෙම ස්ථානයේදී එක් පුද්ගලෙක් මගින් සහල් පරීක්ෂණයට ලක් කරන මේ උර හරියට නැහිලා එනවද අඩුපාඩු මොනවද මේ අංශයේ පුරාටම එක්සේවකෙක් පමණයි ඉන්නේ. මෙම ස්ථානයෙන් තමයි සහල් උරේ ඉහළ කොටස මැෂිමට ලක් වෙන්නේ. ඉන්පසු මෙම බෙල්ට් ආධාරයෙන් සහල් ඊළඟ ස්ථානයට සහල් උර ගමන් කරනවා. මේ පුද්ගලයා විසින් කරන්නේ මම කොටසේ තියෙන කොටස තුල සහල් උරල යම්කිසි අඩුපාඩුවක් තියෙනවද කියන එක විතර චෙක් කරන එක තමයි කරන්නේ. මේ බෙල්ට් දිගේ බෙල්ට් ආධාරයෙන් ගමන් කරන සහල් උර ඉන්පසු ගමන් කරන්නේ සහල් පැලට් එක මතර සහල් රැගෙන තියෙන රොබෝ යන්ත්‍රය ආසන්නයට එම රොබෝ යන්ත්‍රය මගින් සහල් උර 50 මෙම පැලට් එක මතට තබනවා. මේදී සහල් උර 50 ගබඩ මේ ලැබුවට පස්සේ එම පැලට් එක ස්වයංක්‍රීය ගමන් කරනවා ඉදිරියට. ඉන්පසු ඉදිරියේදී මෙම සහල් පැලට් එකත් සමගම රැපින් කිරීමට ලක් වෙනවා. මෙම රැපින් කිරීමත් ස්වයංක්‍රීයව සිදුවන්නේ. යන්ත්‍රානුසාරයෙන් සහල් ඇසුරුම්කරණයේදී මේවට අවශ්‍ය දත්ත ගබඩා කරලා තියෙන්නේ. ඒ මගින් තමයි මැෂින්
හඳුනාගන්නේ හාල් උරේට පිරීමට අවශ්‍ය ප්‍රමාණය, ඒ වගේම පැලට් එකකට මේ අසු හැසිරිය යුතු හාල් උර ප්‍රමාණය, ඒවා දත්ත ගබඩා කරලා තියෙන එක මගින් තමයි මැෂින් ක්‍රියාත්මක වෙන්නේ. මේ ස්ථානයේදී සහල්ලුර රැපින් කිරීමෙන් අනතුර ස්වයංක්‍රීයවම එම රැපින් පේපර් එක මෙතනින් විසන්දිනවා. ඉන්පසු සහල් පැලට් එක ඉදිරියට ගමන් කරනවා. ඉතින් ඉදිරියට මෙම ස්ථානයේදී සහල් පැලට් එක රැපින් වුණ පේපර් එක මෙතනින් ස්වයංක්‍රීයවම වෙන්න වෙනවා. ඊපසු ඉදිරියට ගමන් කරන සහල් පැලට් එක ෆෝක් ලිෆ්ට් එක මගින් අදාළ ස්ථානවල තැන්පත් කරනවා. ඉන්පසු සහල් ප්‍රවාහනය සඳහා මෙම ස්ථානය ගබඩා කර තබනවා.